හෙලෝ යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට හැමෝම හොඳින් ඇති කියලා මං හිතනවා. ඉතින් මං අද ඔයාලව හැමෝම සාදරයෙන් පිළිගන්නම් මගේ YouTube channel එකට. අද නම් unboxing වීඩියෝ එකක් නෙමෙයි අරන් ආවේ. අද ආවේ මල් ළඟ තියෙන product වල pieces කොච්චර තියෙනවද අලුතෙන් ආවේ මොනවද කියලා පොඩ්ඩක් ඔයගොල්ලන්ව දැනුවත් කරන්න. අපි එහෙනම් වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. දුන්නේ 1000කටනේ. මේක ඇවිල්ලා බලලා 100කට වගේ මුදලකට. ඉස්සෙල්ලම පේනවා වෙන උදේ බොක්ස් එකක් තියෙනවා. ඒකේ තියෙන්නේ ටච් ස්ක්‍රීන් එකක් තියෙන බ්ලූටූත් හැම්ෆ්‍රී එකක්. මේක ගැන නම් මම වීඩියෝ එකක් කරලා නැහැ. මම මේක ගැන වීඩියෝ එකක් කරන්නම් ඕගොල්ලන්ට. එතකම් මම ඕගොල්ලන්ට දැන්ට පොඩ්ඩක් මේ බොක්ස් එකෙන් එළියට අරන් පෙන්නන්නම්. කොහොමද මේක තියෙන විදිහ ටච් ස්ක්‍රීන් එක කොහොමද වැඩ කරන්නේ කියලා සරලව පොඩ්ඩක් ඉක්මනින් මේ පැහැදිලි කිරීමක් කරන්න මේ සම්බන්ධව. මේ බොක්ස් එක අපි ඕපන් කරගෙන බලමු දැන්. බොක්ස් එක ඕපන් කරාම ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා එනවා බ්ලූටූත් හැම්ෆ්‍රී එක තහ ඒක charge කරන කේබල් එක. හැම්ෆ්‍රී එක පොඩි තින් එකකින් කවර් කරලා තියෙනවා පේනවා. අපි දැන් එකකින් එළියට අරන් බලමු. එකකින් එළියට ගත්තාම මේ වගේ තමයි ඔයගොල්ලන්ට පේන්නේ. මෙන්න උතර මේ කැරියම් තමයි හැම්ෆ්‍රී දෙක තියෙන්නේ. මේ යට පැත්තේ charge කරන පොට් එකට එහා පැත්තේ තියෙනවා බටන් එකක්. ඒකේ බුවම තමයි මේක ඩිස්ප්ලේ එක ඔන් වෙන්නේ. අපි දැන් ඩිස්ප්ලේ එක ටච් කරලා බලමු පොඩ්ඩක්. ඔය ආකාරයට ඔප්ෂන් ගණනාවක් තියෙනවා මේ ටච් ස්ක්‍රීන් එකේ. මම මේක සම්බන්ධව වෙන වීඩියෝ එකකින් ඔයගොල්ලන්ව දැනුවත් කරන්නම්. අපි එහෙනම් මේක පැත්තකින් තියාගෙන අනිත් ඒවාට බලමු මොනවද කියලා. මේ තියෙන ෆෝන් charger එකක්. මේක type C. මේක නම් ඉතින් මම මේකත් මේ වීඩියෝ එකක් කරලා නැහැ මේක සම්බන්ධව. මේකෙන් දැන්ට කැලේ 3ක් වගේ තමයි තියෙන්නේ. මේකෙන් මම වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙන ඉස්සරහදී. දැනට මම මේක අන්බොක්ස් කරලා වෙනනම් මේක මොනවද තියෙන්නේ කොහොමද තියෙන්නේ කියලා. මෙහෙම තමයි බොක්ස් එක තියෙන්නේ. අපි එහෙනම් charger එක එළියට අරන් බලමු කොහොමද කියලා. එළියට ගත්තාම මෙහෙම තමයි තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවනේ. normal අනිත් charger වල වගේ තමයි කේබල් එකයි charging dock එකයි. තව තියෙනවා bluetooth එක ස්පීකර් එකක් ඉතුරු වෙලා තියෙනවා. අනිත් කැලි පහක් විතර තමයි ගෙනාවේ. අනිත් මේ හතර විකිණුණා. තව මෙන්න මේ වින් කියන බ්‍රෑන්ඩ් එකේ charger එකක් තියෙනවා. මම අර ස්පීකර් එකෙත් වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒක මම link එකත් උඩ කාඩ් එකක් දාන්න උඩින්. මේ charger වීඩියෝ එකක් වෙනම කරලා තියෙනවා. ඒකේ කාඩ් එකක් දාන්නම් මම උඩින්. මේ තියෙන ටිමර් මේ T9 කියන ටිමර් එක මේකෙත් මම වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒකත් බලන්න ඔයගොල්ලෝ ගිහිල්ලා මගේ channel එකේ තියෙනවා. මම ඒකේ වීඩියෝ එකක් දාන්නම් උඩින්. මේ තියෙන්නේ 4in1 කේබල් එක. මේක වීඩියෝ එකකුත් මම දාලා තියෙනවා. ඒක වීඩියෝ එකත් මම උඩින් හැටෙන්න දාලා තියෙනවා. ඔයගොල්ලන්ට ගිහිල්ලා සම්පූර්ණ විස්තරය බලා ගන්න පුළුවන් එකෙන්. අපි දැන් මේ ගණන් බලමු. මේ බ්ලූටූත් මේ ටච් ස්ක්‍රීන් එක තියෙන හැම්ෆ්‍රී එක ඔයගොල්ලන්ට මගෙන් මිලදී ගන්න පුළුවන් 2200ක් වෙනි මුදලකට. මේක සාමාන්‍යයෙන් 3500ක් 3000ක් අතර තමයි යන්නේ. මගෙන් ගන්නවා නම් ඔයගොල්ලන්ට 2200ක් වෙන මුදලකට මේ හැම්ෆ්‍රී එක ලබා දෙන්න පුළුවන්. මේ charger එක type C එන්නේ. මේ charger එක ඔයගොල්ලන්ට දෙන්න පුළුවන් රුපියල් 950ක් වෙන මුදලකට මේ charger එක දෙන්න පුළුවන් ඔයගොල්ලන්ට. මේ ස්පීකර් එක අන්තිම කැල්ල හින්දා මේක ඉස්සෙල්ලා මම 1000න් තමයි වික්කේ. මේක මේ ස්පීකර් එක දැන් ඔයගොල්ලන්ට ගන්න පුළුවන් මගේ 899ක් වෙන මුදලකට. ඒ කියන්නේ රුපියල් 900කට ස්පීකර් එක ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. මේ charger එක මම ඔයගොල්ලන්ට වික්කේ රුපියල් 1200ක් 1300කට වගේ. මට හරියටම ගාන මතක නැහැ. මේ charger එක දැන් ඔයගොල්ලන්ට මගෙන් buy කර ගන්න පුළුවන් 1000ක් වෙන මුදලකට. මේ T9 ටිමර් එක මම ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා වික්කේ 1200ක් වගේ මුදලකට. මේ ටිමර් එක දැන් ඔයගොල්ලන්ට 950ක් වෙනි මුදලකට
මගෙන් බයි කරගන්න පුළුවන් මේ තව මේ තියෙන්නේ 4in1 කේබල් ලෙවල් එක මන් දුන්නේ 1000කටද මේ කේබල් එක පෙරලට 100කට වගේ මුදලකට ඔයගොල්ලන්ට බයි කරගෙන මේ හැකි තව විශේෂ දැනුම් දීමක් තියෙනවා කරන්න මම දැන් මේ මගේ ඕඩර් දරත් එක හරහා ඩෙලිවරි කරන්නේ නැහැ දරත් එක හරහා මේ සෙල් කරන්නේ නැහැ දැන් ඔයගොල්ලන්ට මගේ ප්‍රොඩක්ට් බයි කරගන්න ඕන නම් WhatsApp එකට මැසේජ් එකක් දාන්න මේ ප්‍රොඩක්ට් එක ඕනේ කියලා මම අවස්ථාව විතර ටික දාන්න ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ ෆිල් කරලා දාන්න ගෙදරට ආවට පස්සේ සල්ලි දීලා බාන්න ගන්න පුළුවන් ඩෙලිවරි ගාස්තු 350ක් ඇඩ්ඩෙනවා කූඹිය කරා තමයි මම ඩෙලිවරි කරන්නේ දරත් එකේ ඩෙලිවරි කරන එක නතර කරේ මං ඒකේ මේ ඩෙලිවරි කරන්න බෑ ඩෙලිවරි කරන එක නතර කරේ ඒකට මේකට මට පිකප් හදා ගන්න බැරි වුණා මොකද කියනවා නම් ඒකේ දරත් එකෙන් කියනවා පිකප් හදා ගන්න ඕන නම් දවසකට ඕඩර් 4ක් හෝ 5ක් එන්න ඕනේ කියලා ඉතින් අපි අලුතෙන් පටන් ගත්තින්ද එච්චර ඕඩර් එන්නේ නැහැ පරිමුණොත් තවත් දෙකකට එකක් එහෙම එන්නෙත් නැහැ ඒක හින්දා මේ එහෙම එන්නේ නැති හින්දා මට හැම වෙලේම හබ් එකට යන්නත් බෑ හබ් එක තියෙන්නේ මේ කිලෝමීටර් 20ක් 30ක් විතර ඈතින් ඉතින් එහෙම යන්නත් බෑ හැම වෙලේම මේ ඒකේ හින්දා කුඹියකින් මට මං අහුවම කිව්වා ඒගොල්ලෝ ගෙදරට මෙයිල් ඕඩර් එක ගන්නවා කියලා ඒකේ හින්දා මං කුඹියකින් තමයි මේ ඉස්සරහ ඩෙලිවරි කරන්න කියලා හිතාගෙන ඉන්නේ ඔය ටික තමයි ඉතින් විශේෂයෙන් කියන්න වෙලා තිබුණේ මට මේවෙන් සෙට් වෙන මොකක් හරි තියෙනවා නම් WhatsApp එකට මැසේජ් එකක් දාලා බයි කරගන්න පුළුවන් දවස් 2ක් හෝ 3ක් ඇතුළත ලංකාවේ ඕන තැනක ඩෙලිවරි වෙනවා එහෙනම් මම ගිහින් එන්නම් සුබ දවසක්